other vocabulary පාඩම තමයි at the train station. හරිද? අපි දැන් යන්නේ train station එකකට ගිහලා බලනවා මොනවද ඒකේ තියෙන දේවල් කියලා. හරිද? ඒකේ තියෙන දේවල් ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ කියලා අපි ඉගෙන ගන්නයි යන්නේ. හරි. පළවෙනියටම තියෙනවා ticket gate. ticket gate කියන්නේ ටිකට් ගන්න තැන. හරිද? එතනට තමයි ticket gate කියන්නේ. කොහොමද? ඉතින් කෝ අපේ ticket gate එක හොයාගන්න පුළුවන්ද ticket gate එක කොහෙද තියෙන්නේ කියලා? මොකක් වෙන්නේ නැද්ද ticket gate එක? ලොකේෂන් කියන්නේ 19 වෙනි එක පඩේන. අපේ එක පහක් තියෙනවා. හරි. 19 වෙනි එක තමයි. මෙන්න මේක තමයි ticket gate එක. First one is done. Second one, information board. ඒ කියන්නේ අර දුම්රිය පිටත් වෙන වෙලාවල් එන වෙලාවල් තියෙන්නේ. අනේ board එක තමයි information board එක කියන්නේ. So, where is the information board? 16 ASE. Very good. එකත් හරි. 3. Clock. 5 මේ ජාතිය clocks තමයි නේද train station වලට ආවේනික වෙච්ච ඒවා නේද? කොහේ හරි මේ වගේ ලස්සන කණුවක තමයි මේ වගේ එල්ලලා වගේ මේ clock එක තියෙන්නේ. හරිද? මේ train station වලටම ආවේනික වෙච්ච විදිහක්. හරි. Signal. සංඥා. සංඥාව. කො සංඥාව? 4 වෙන තියෙන්නේ සංඥා තමයි. Signal. මේ වුණාද මේ toothpaste එක නෙමෙයි. හරි. 5. Platform. Platform එක කියන්නේ වේදිකාව. ඔයාලා දන්නේ නැත්නම් ලියා ගන්න platform කියන්නේ වේදිකාව. 8 හරි. මෙන්න මේක තමයි platform එක. හය. train driver. දුම්රිය රියදුරු. කවුරු වෙන්නේ නැද්ද? 7 නෙමෙයි 5 නෑ 7 ඔබට හිතෙන්නේ 7 කියලා. හරිද? මම ගත්තේ 7 කියලා. බලමු අනිත් එක කවුරු කියලා. හරි. ඊට පස්සේ track. track කියන්නේ ඕනම path එකක්. හරිද? කියන්නේ coach යන පාරට track කියනවා. හරිද? racing cars මේ racing competitions තියෙන ඒ track වලට ඒ පාරට කියන track එක කියලා. හරිද? ඒ වගේ පාරවල් වලට තමයි track කියන්නේ. කො track එක? 2 train 1 train conductor. හරිද? බස් එකට වගේම train එකකටත් conductor තිබ්බා. කියන්නේ දුම්රිය කොන්දොස්තර. ඔයා. 6 මමත් ගත්තේ යාට. මොකද එයාගේ අතේ මේ මොකද මේ ටිකට් එකක් වගේ එකක් තියෙනවනේ. එයාට තමයි ටිකට් චෙක් කරන්නේ මම හිතන්නේ එයාලා වෙන්න ඕන. 10. lockers. 10 නිකන් මෙයා මේ ලොකර් එක හැරලා මේ බෑග් එක ගත්ත වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. හරිද? ලොකර්ස් කියන්නේ ලාච්චුනේ. Tamanට ආවෙනික වෙච්ච ලාච්චු. හරිද? ඊපස්සේ ඒ උන ලාච්චුවක් කිව්වට ඒක ටිකක් ලොකුයි. සාමාන්‍යයෙන් මේ මේසවල තියෙන ලාච්චු වගේ නෙමෙයි. හරිද? 11 train ticket. දුම්රිය ප්‍රවේශ පත්‍රය 13 නේද? මේක නේද? ගණන් කරනවද බැරි? 17 ටීචර් හරි. 17 train ticket එක. මොකද මේකේ train එකකුත් තියෙනවා නේ. හරියට ටිකට් එකේ දෙපැත්ත කපලා වගේ පේන්නත් තියෙනවා. 12 information desk. ඉස්සර
කියන්නේ තොරතුරු අපිට අහගන්න පුළුවන් තැන. හරිද? එලිවේටර්. එලිවේටර් කියන්නේ මොකක්ද? 13 මේක කියලාද කියන්නේ? ඔව් ටීචර්. ඔන්න ඉගෙන ගන්න. ඒක vocabulary කරන එකේ වාසිය. එලිවේටර් කියන්නේ ලිෆ්ට් එකට. විදුලි සෝපානට. කියන අනිත් නම තමයි ලිෆ්ට් එක. ලිෆ්ට් කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ලිෆ්ට් එකට කියන අනිත් නම තමයි එලිවේටර්. හරිද? මේක සමානයි ලිෆ්ට් කියලාම ලියා ගන්නකො. ලිෆ්ට් එක කියලානේ කියන්නේ අපි. කියන්නේ විදුලි සෝපානට ඉංග්‍රීසි වලින් කියන අපි ලිෆ්ට් කියලා. ඒ අනිත් නම තමයි එලිවේටර් කියන්නේ. හරි. එතකොට මේක තමයි එලිවේටර් එක. හරි. ඔන්න අලුතෙන් ඉගෙන ගත්ත තැනක් එලිවේටර්. ඊට පස්සේ 14 කියනවා වෙන්ඩින් මැෂින්. වෙන්ඩින් මැෂින්. හිතන විදිහට මොකද්ද මෙතන වෙන්ඩින් මැෂින් එක වෙන නැත්තේ? මොකක් හරි මැෂින් එකක්. I can only see two machines in here. 13 මේක ඔව් හරිද? ඒකත් ඉගෙන ගන්න. අර වචන පොතේ හරි කොයි හරි ලියා ගන්න. හොඳේ කොමු. වෙන්ඩින් මැෂින් කියන්නේ ඔයාලා අර මේ ඇඩ් වල එහෙම දැකලා තියෙනව නේද මේ මොනවාද? අර ওই කොකා කෝලා බෝතල් ඇතුලේ තියෙන්නේ. හරිද? කොකා කෝලා එහෙම නැත්නම් ওই බිස්කට් පැකට්, චොක්ලට් පැකට් ඇතුලේ තියෙනවා. අපි නිකන් අර කාසියක් හරි කීයක් හරි දැම්මහම අර යටින් එන්නේ අලෙවි සැලක් වගේ අර ඒක ස්මාර්ට් අලෙවි සැලක්. හරිද? ඒවට තමයි වෙන්ඩින් මැෂින් කියන්නේ. දැන් මට කියන්න කෝ වෙන්ඩින් මැෂින් එක. ඒක ඇතුලේ එක එක જાති ඒවා තියෙනවා. එකපාරටම ගියා. හරිද? ආයෙම කියන්න. වෙන්ඩින් මැෂින් කියන්නේ ඒක ඇතුලේ එක එක ඒවා තියෙන බිස්කට් පැකට්, චොක්ලට්, පෙප්සි, කොකා කෝලා වගේ පොත් බෝතල් එහෙම තියෙනවා. හරිද? අපිට තියෙන්නේ ඒ අදාළ ගාන දාලා මොකක් හරි කොයින් එකක් හරි නැත්නම් සල්ලි මොනවා හරි කීයක් හරි දාලා දාන තැනක් තියෙනවා. ඊට පස්සේ යටම තියෙනවා ඒ අපිට අවශ්‍ය භාණ්ඩ එන්න ඕන. මොකක්ද එන්න ඕන කියන එක ඒ එතන යටින් එනවා. ඉතින් කෝ වෙන්ඩින් මැෂින් එක. 15 15 මේක. හරි. ඊට පස්සේ 15 ටිකට් මැෂින්. ටිකට් යන්ත්‍රය. 14 ඊට පස්සේ ඔන්න අලුත් වචනයක් තියෙනවා. එස්කැලේටර්. හරිද? ඒ කියන්නේ එස්කැලේටර්. මොකක් වෙන්නද මේ එස්කැලේටර්? 13 හරිද? මේක තමයි එස්කැලේටර් එක. එස්කැලේටර් කියන එකේ සිංහල තේරුම එතකොට විදුලි පඩිපෙළ කියන එක. හරිද? ඒක කකුල තිබ්බ ගමන් අපිට ඇවිදගෙන යන්න ඕනේ නැහැ. පඩිපෙළේ උඩට යනකම් නෝමල් එකේ ඉන්න තියෙන්නේ. හැබැයි ඉතින් මොකද්ද කකුල අස්සේ යවා ගන්න නැති වෙන්න අපි අනිත් පැත්තට අග්ගාලා පනින්න ඕනේ. හරිද? එතෙන්ද ඒක අස්සේ කකුල. පොඩි අනතුරුදායක මෙහෙයුත් තියෙනවා. හරිද? ඒකට තමයි එස්කැලේටර් කියන්නේ. 17 baggage. baggage 18 හරිද? luggage baggage මම හිතන්නේ දෙකේ වෙනසක් තියෙනවා but baggage කියන්නේ බෑග් එක අරන් යන බෑග් එකට තමයි luggage කියන්නේත් එහෙම තමයි හරි 18 bridge පාලම කෝ පාලම කොහෙද තියෙන්නේ
මොකද්ද ටීචර්? bridge කාලමකෝ. පාලමක් පේනවත් නැද්ද? 9 වෙනි එකද ටීචර්? තමයි bridge එක තියෙන්නේ. bridge එක. හරි. ඊට පස්සේ 19 carriage. carriage. ඒ කියන්නේ carry කරගෙන යනවා කියන එක තමයි අදහස. හරිද? මොකක් වෙන්නද? හ්ම් 3 හරිද? ඒ කියන්නේ ට්‍රේන් ස්ටේෂන් එකේ vocabulary එකට යනවා නම් අපිට කියන්න වෙන්නේ කෝච්චි පෙට්ටිය කියලා. carriage එක කියන්නේ කෝච්චි පෙට්ටිය කියලා. හැබැයි මම මේ Google එකේ search කරලා බැලුවා. හරිද? එතකොට carriage කියලා අර අශ්වයන්ගේ පිටිපස්සේ අර රාජකීය විදියට රෝයල් විදියට අර ලස්සන මේ එකක් මේ තියනවා දැකලා තියනවාද? ෆිල්ම්ස් වල එහෙම? ඔව් ටීචර්. මේකක් තමයි carriage එකක් කියන්නේ. හරිද? පොඩ්ඩක් ඉන්නකෝ මම පෙන්නන්නම්. ඉතින් මේකත් අපිට ඒ විදිහට ගන්න පුළුවන් මොකද තනි කෝච්චි පෙට්ටියක්. හරිද? මේ ඉතන carriage එකට ගන්න වෙන්නේ තනි කෝච්චි පෙට්ටියක්. මොකද ඒකෙන් අපි ඉන්නේ. ඒකෙන් තමයි අපි අරගෙන යන්නේ. හේනම ඇත්තිනේ කියලා හිතන්න. යාන්තම් හරි පේනවද? ගහලා බලන්න. හරි. ඒක තමයි carriage කියන්නේ. පේනවද? මෙන්න මෙයාට තමයි carriage එක කියන්නේ. ඔව් ටීචර්. ආ, ඒකත් හරි. ඊට පස්සේ bench බංකුව. 11 11 හරි. මේක තමයි bench එක. හරි. ඔන්න ඔච්චරයි train vocabulary එක train station එකේ අලුතෙන් ඉගෙන ගත්ත මෙන්න මේ වචන. ආයි බලමු. elevator කියන එක ඉගෙන ගත්තා. මොකද්ද කොහොම elevator කියන්නේ? විදුලි සෝපාන. විදුලි සෝපානය. ඊට පස්සේ ඉගෙන ගත්තා vending machine කියන එක. vending machine කියන්නේ කෑම අලෙවි යන්ත්‍රය. නේද? හොඳ. ඕනේ. හරි. ඊට පස්සේ escalator. ඒ කියන්නේ විදුලි පඩිපෙළ. පඩිපෙළ. ඊට පස්සේ carriage. මොකක්ද? carriage කිව්වේ මෙතනදී නම් මොකක්ද carriage කියන්නේ? හා? දුම්රිය කෝච්චි පෙට්ටිය. මැදිරිය. ඔව් දුමිරි මැදිරිය. මැදිරියක් එකයි. හරිද? ඔන්න එච්චරයි ඉතින් train station එකේ vocabulary එක. හරි. මෙහෙනම් මේ මොනවාද මේ escalators නැහැ නේද? නිකන් normal මේ steps තියෙන්නේ, පඩිපෙළවල් තියෙන්නේ. මෙහි ඉතින් විදුලි පඩිපෙළවල් දාද්දි බැරි. එච්චරයි.